කොහොමද ඔයාලට අපි දැන් කරන්නේ මේ 6 වෙනි වීඩියෝ එක. මේකෙන් අපි පැහැදිලි කරන්නේ ඉගෙනුම් ආකාරයෙන්, ඒ කියන්නේ ලර්නින් මෝඩ් එකෙන් කොහොමද MCQ පේපර් එකක් ප්‍රැක්ටිස් කරන්න කියලා. කලින් පස්වෙනි වීඩියෝ එකේ අපි කරා එක්සෑම් මෝඩ් එකෙන් කොහොමද පේපර් එකක් ප්‍රැක්ටිස් කරන්නේ. අපි දැන් බලමු ලර්නින් මෝඩ් එකෙන් කොහොමද MCQ පේපර් එකක් ප්‍රැක්ටිස් කරන්න කියලා. එතකොට මම කලින් ගත්තෙත් භෞතික විද්‍යාව කියන පේපර් එක. එතකොට මේ සබ්ජෙක්ට් එක ඒකෙන් මම තෝරගන්නවා 2017 මේක MCQ එකේ විභාගාකාරය දැන් එක්සෑම් මෝඩ් එක අපි කළා කලින් වීඩියෝ එකේ. දැන් තියෙන්නේ ඉගෙනුම් ආකාරය. ඊට පස්සේ මම මේක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාම මෙන්න උපදෙස් වගේක් දෙනවා. ඒක අපි බලමු තේරුම් ගන්න. පළවෙනි එක තමයි මෙම ආකාරය ඔබට කාල පීඩනයකින් තොරව ඔබේම වේගයෙන් පුහුණු වීමට ඉඩ සලසයි. හරිද? දැන් එතකොට මේකේ ප්‍රධාන කරුණක් තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේකේ ටයිම් ලිමිට් එකක් නැහැ. මේක පැය දෙකක එහෙම ලිමිට් එකක් නැහැ. ඔයාට කැමති වෙලාවක් ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන අරමුණ තමයි ඔයා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගනිමින් තමයි ඔයා ඉස්සරහට යන්නේ. ඔයා මේක නිකන් ඕපන් බුක් එක්සෑම් එකක් වගේ. ඔයා හිතන්න ඕපන් බුක් වලට ඕන දෙයක් පාවිච්චි කරලා විභාග ලියන්න පුළුවන් කියන එක වගේ. ඔයා ප්‍රශ්නේ කියලා යනවා. ඒ ප්‍රශ්නේ පොත් වලින් බලනවාට ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැයි නම් පොත් වලින් බලලා සර්ච් කරලා ඒ වගේම ඉගෙන ගනිමින් ඇයි මේක උත්තරේ හරි මේක වැරදි කියලා කියන්නේ ඉගෙන ගනිමින් තමයි ඔයා ඉස්සරහට යන්නේ. එතකොට මේකේ කිසිම ටයිම් ලිමිටේෂන් එකක් නැහැ. ඔයාට ඕන තරම් වෙලාව ගන්න පුළුවන්. ඒක තමයි මේකේ ඉගෙනුම් ආකාරයේ එක්සෑම් මෝඩ් එකේ තියෙන ප්‍රධාන වෙනස. ඊට පස්සේ ඔයා පළවෙනි ප්‍රශ්නේ කරලා දෙවැනි ප්‍රශ්නේ යන්න කලින් ඔයාට පළවෙනි ප්‍රශ්නේ පිළිතුර ඔයාට බලා ගන්න පුළුවන් ඒකේ හරි වැරැද්ද සහ ඒකේ තියෙන එක්ස්ප්ලනේෂන් එක විවරණය ඔයාට ඒක ඇයි මේ ප්‍රශ්නේ මේ උත්තරේ හරි ඇයි අනිත් ඒවා වැරදි කියන එක ඔයාට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාට පළවෙනි ප්‍රශ්නේ කරන්න නැතුව දෙවෙනි ප්‍රශ්නෙට යන්න බෑ. ඊට පස්සේ දෙවෙනි එක කරන්න නැතුව තුන්වෙනි එකට යන්න බෑ. දැන් එක්සෑම් මෝඩ් එකේ ඔයාට ඕන ප්‍රශ්නයකට යන්න පුළුවන්. මුලින් පටන් ගන්නත් පුළුවන්, අගින් පටන් ගන්නත් පුළුවන්. ප්‍රශ්නේ පිළිතුරු දුන්නට පස්සේ ඒවා වෙනස් කරන්නත් පුළුවන්. මේකේ එහෙම බෑ. ඔයා මේකේ ප්‍රශ්නේ උත්තරේ දෙනවා, ඊට පස්සේ ඔයා ඉස්සරහට යනවා, ඊට පස්සේ ආපහු කලින් ප්‍රශ්නෙට ඇවිල්ලා උත්තර වෙනස් කරන්න බෑ. මොකද ඔයා දැනටමත් ඒකේ උත්තරේ පැහැදිලි කරගෙන ඉවරයි. ඔයා දෙවෙනි ප්‍රශ්නෙට යන්නේ සහ ඊළඟ ප්‍රශ්නෙට යන්නේ ඔයා මේ ප්‍රශ්නේ පැහැදිලි කරගෙන. අපි ඒක බලමු. ඊට පස්සේ තියෙනවා දෙවෙනි එක ඔබ ඉදිරිපත් කරන සෑම පිළිතුරක් සඳහාම ක්ෂණික ප්‍රතිචාර ලැබෙනු ඇතමයි කිව්වා. ඊට පස්සේ ඔබට ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා සෑම ප්‍රශ්නයක්ම සඳහාම විස්තරාත්මක පැහැදිලි කිරීමක් සපයුම් ලැබේ එකත් මම කිව්වා. ඊට පස්සේ සංකල්ප හොඳින් අවබෝධ කරගෙන මේක කරන්න කියලා තමයි කියන්නේ. ඔබගේ කාලය ගන්නලු මේකේ සංකල්ප මේ ප්‍රශ්න හරියට අවබෝධ කරගන්න concept. ඊට පස්සේ මම මේක ක්ලික් කරනවා ඉගෙනීම ආරම්භ කිරීම කියන බටන් එක. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අර එක්සෑම් මෝඩ් එක වගේම තමයි. යූසර් ඉන්ටර්ෆේස් එක ලොකු වෙනසක් නැහැ. හැබැයි මේකේ ෆන්ක්ෂනලිටි ඇතුලෙන් තමයි ඔයාට වෙනස්කම් දකින්න වෙන්නේ. මේකේ වගේම ප්‍රශ්න 50 තියෙනවා. මේකේ ප්‍රධාන වෙනස තමයි ටයිම් එකක් නෑ. ඔයාට මෙතන ටයිම් එකක් පේන්නේ නෑ. මේකේ ටයිම් එකක් නෑ. ඔයාට ඕන ටයිම් ඕන කාලයක් ඔයාට ගන්න පුළුවන් මේකට එක ප්‍රශ්නයකට. ඊට පස්සේ මේකේ අනිත් වෙනස තමයි ඔයාට මේ දැන් එක්සෑම් මෝඩ් එකේ ඕන ප්‍රශ්නයක් ක්ලික් කරලා යන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න ක්ලික් කරන්න බෑ. ඔයාට 50 වෙනි ප්‍රශ්නෙට යන්න ඕන 50 වෙනි ප්‍රශ්නේ ක්ලික් කරන්න බෑ. එතකොට පළවෙනි ප්‍රශ්නේ කරලා තමයි ඔයාලට දෙවෙනි එකට යන්න පුළුවන්. දෙක කරලා තමයි තුනට යන්න පුළුවන්. තුන කරලා තමයි හතරට යන්න පුළුවන්. හතර කරලා තමයි පහට යන්න පුළුවන්. ඒ වගේ ඔයාට සීක්වන්ස් එකක් විදිහට ඒ කියන්නේ ගලා යෑමක් තියෙනවා. එකෙන් දෙකට යනවා, දෙකෙන් තුනට යනවා ඒ වගේ.
අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්නය ඇවිල්ලා ධාරා ඝනත්වයේ ඒකකයේ වෙනුයි කියලා. මේකේ උත්තරේ මම 2 ගහනවා දෙවෙනි පිළිතුර. ඊට පස්සේ ඔයාලට තියෙන චෙක් ආන්සර් කියන එක. ඔයාලට තියෙන්නේ මේ ප්‍රශ්නේ චෙක් කරන්න පුළුවන් ආන්සර් එක. මේක තමයි එකම බටන් එක ඔයාලට ක්ලික් කරන්න තියෙන. වෙන මොකුත් ක්ලික් කරන්න බෑ. ඔයාලට මම මේ ක්ලික් කරාම ඔයාලට මෙතනින් පෙන්නනවා ඔයාගේ ප්‍රශ්නේ correctද incorrectද කියලා. ඔයාගේ ප්‍රශ්නේ උත්තරේ correct. එහෙනම් ඔයාගේ explanation එක පෙන්නනවා මෙතන පැහැදිලි කිරීම. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යනවා next question. ඊට පස්සේ ඔයාලට මෙතනින් උත්තරයක් ක්ලික් කරන්න පුළුවන්. මේකේ වෙනස් මාන සහිත භෞතික මම මොකක් හරි එකක් ක්ලික් කරනවා 3 කියලා. ඊට පස්සේ මම check answer යනවා. ඒකත් correct. ඒකත් correct. ඊට පස්සේ මම තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එකට ගියාට පස්සේ මම ඒකටත් 3 කියලා දානවා. බලමු මේක ඉන්කරෙක්ට් එකක් එනවද කියලා. ඔව් ඒක ඉන්කරෙක්ට්. මෙන්න ප්‍රශ්නේ මෙන්න උත්තරේ ඉන්කරෙක්ට් කියලා ආවා. ඊට පස්සේ ඔයා ගහලා තිබ්බේ 3ට හරි ප්‍රශ්නේ තමයි හරි පිළිතුර තමයි 4 වෙනි එක. ඊට පස්සේ ඔයා මේ 4 වෙනි එක. ඊට පස්සේ ඔයාට next question එකට යන්න පුළුවන්. මේක explanation එක පැහැදිලි කිරීම දීලා තියෙනවා. ඔයාට next question එකට යන්න පුළුවන්. ඊට පස්සේ මම මේකටත් දානවා 5 කියලා. ඊට පස්සේ මම check කරනවා. ඒකත් ඉන්කරෙක්ට්. හරි උත්තරේ තමයි 4. ඊට පස්සේ ඒකේ explanation එක දීලා තියෙනවා. ඔයාට මම දැන් කිව්වා තව එකක් තමයි. දැන් මේකේ මාක් වෙනවා හරි කීයද වැරදි කීයද කියලා මාක් වෙනවා. ඔයාලා මේකේ skip කරන්න බෑ ප්‍රශ්න. ඔයා අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාට කලින් ප්‍රශ්නෙට ගිහිල්ලා ඒකේ උත්තරේ හදන්න බෑ. මම දැන් previous ප්‍රශ්නෙට ගිහිල්ලා ඔයා ඒක වෙනස් කරන්න ගත්තොත් මේ වෙනස් වෙන්නේ නැහැ. මේ ඔක්කොම disable. ඔයාට ඒක වෙනස් කරන්න බෑ කලින් ප්‍රශ්නෙට ගිහිල්ලා. ඔයා already ඒකට උත්තරේ දීලා ඉවරයි. ඔයාට කලින් ප්‍රශ්නෙට යන්න පුළුවන්. හැබැයි ඒකේ කිසිම වෙනසක් කරන්න බෑ. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. next question ගියා. ඊට පස්සේ මම ආයෙත් next question ගියා. මේකේ උත්තරේ දීලා තින්නේ. ඊට පස්සේ මම next එකට ගිහිල්ලා මම දැන් check answer කරනකොට ඔයාට අනිවාර්යෙන් පිළිතුරක් දෙන්න ඕනේ. මොකක් හරි එකක් option එකක් select කරන්න ඕනේ. මම දැන් මේකට select කරා මේ answer එක. එතකොට ඒකත් incorrect. මම ඔහොම ප්‍රශ්න ටික කරගෙන යනවා. මේක තමයි මේකේ තියෙන ප්‍රධාන වෙනස. මේ ඔයාලට කැමති වෙලාවක් අරගෙන ඔයාලට මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මේකේ පැහැදිලි කිරීම බලාගෙන මේ ප්‍රශ්නේ පේපරේ කරන්න පුළුවන්. මේකේ ඔයාලට කැමති නම් exam mode එකෙන් කරන්න පුළුවන්. ඔයාලට ඕන නම් practice mode එකෙන් කරන්න පුළුවන්. මේ ආකාර දෙකකින්ම මේ හදලා තියෙන්නේ. ඔයාලට කැමති විදිහකට මේක ප්‍රශ්නේ ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න ආකාර දෙකෙන්ම දීලා තියෙනවා. ඔයාලට කැමති විදිහකට ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මම දැන් ආන්සර් ක්ලික් කරගෙන යනවා. මට මේක සබ්මිට් කරන විදිය පෙන්වන්න ඕනේ. මොකද සබ්මිට් කරාම එක්සෑම් මෝඩ් එක වගේම තමයි ඔයාට ඒ උත්තර ටික ඒ විදිහටම ගන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. ඔයාලා ඕල්රෙඩි ඔයා දන්නවා දැන් කීයක් හරිද කීයක් වැරදිද කියලා. හැබැයි ඔයා සබ්මිට් කරාම ඔයාට ඒ ඔයාගේ උත්තර ඔක්කොම ටික සේව් වෙනවා. සේව් වෙලා ඔයාට ආපසු ඇවිල්ලා ඔයාට බලන්න පුළුවන්. කොහොමද මම මේ පේපරේ කරේ කියලා. කොච්චර වෙලාවක් මම ගත්තද? මම කොහොමද මේක කළේ? කීයක් හරිද? කීයක් වරද්දලා තියෙනවද? කියන එක ඔයාට බලන්න පුළුවන්. දැන් ඔයා පාස් පේපර් පොතක් ගත්තාම මෙහෙම ඔප්ෂන් නැහැනේ. හાર્ඩ් බුක් එකක් තියෙන්නේ. ඒකේ ඔයා ලකුණු කරන්නෙත් නිකන් පැන්සලෙන්. මොකද දෙපාරක් දැන් පෑනෙන් ලකුණු කරොත් ඔයාට ඊළඟ පාර කරන්න බෑ. ඒ හින්දා පැන්සලෙන් කරලා ආයෙ මකලා ආයෙ කරනවා. ඒවා මුකුත් කරන්න දෙයක් නැහැ. මේ වගේ platform එකක් use කරද්දී ඔයාට ඕන තරම් ඔයාට practice කරන්න පුළුවන්. ආයෙ පොත් බල ඉන්න දෙයක් නැහැ. උත්තර ඔයාට මාක් කරන්න දෙයක් නැහැ. අනිත් එක මේකේ පිළිතුරු පැහැදිලි කිරීමක් දෙනවා. ඒ හින්දා ඔයාට ලේසි. ඇයි මේක හරි
ඇයි මේක වැරදුනේ කියලා බලාගන්න. එහින්ද ගොඩක් ඇඩ්වාන්ටේජස් වාසි තියෙනවා මේක යූස් කරන එක. ඊට පස්සේ දැන් මම කරගෙන යනවා. මට මේක අඩු වෙන්නේ නැහැ. ප්‍රශ්න 50ක් තියෙනවා. මේ හතරමයි ක්ලික් කරන්නේ. තව ටිකයි බලමු. තව ප්‍රශ්න කීයක් තියෙනවද? තව ප්‍රශ්න 7ක් තියෙනවා. ඒකත් ඉක්මනට කරලා දාමු. 4 ඊට පස්සේ මට මේ පෙන්වන්න ඕනේ කොහොමද සබ්මිට් කරාම එන එක කියලා. කිසිම වෙනසක් නෑ. ඒක එක්සෑම් මෝඩ් එකෙන් කොහොමද ප්‍රශ්නේ පත්‍රය කරන්න කියලා එක බැලුවා නම් ඒ වගේම තමයි. කිසිම වෙනසක් නෑ. දැන් ඔයා ප්‍රශ්න 50ම කරලා තියෙන්නේ මේ ටික දෙකයි. හරි මං ගහපු ඒවා ඔක්කොම කරගේ වැරදි. දැන් මේක සබ්මිට් බටන් එක තියෙනවා. අන්තිම එකත් කරාට පස්සේ ඔයාලට සබ්මිට් කරන්න පුළුවන්. ඒක සබ්මිට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 10යි වගේ හරි. ඒ කියන්නේ 120යි 100න් 20යි වාරන් තියෙන්නේ. ප්‍රශ්න 40ක්ම වැරදි. ස්කිප් කරන්න බෑ මේකෙදි. වෙලා වරන් තියෙනවා මිනිත්තු 7කුයි තප්පර 28කුයි. ඊට පස්සේ ඔයාලට ඒ වගේම ඔයාලට සමරි එක බලා ගන්න පුළුවන් සහ ඩීටේල් රිවිව් එක බලා ගන්න පුළුවන්. එක්සෑම් මෝඩ් එක වගේම තමයි. කිසිම වෙනසක් නෑ. ප්‍රශ්න 50ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එක්සෑම් මෝඩ් එක වගේම ඔයාලට යන්න පුළුවන්. ඔයා දැන් රිසල්ට්ස් වලට ගියොත් ඔයාලට පේනවා මේකේ 50න් 112ක් හරි එක්සෑම් මෝඩ් එකෙන් කරාම මේ මෝඩ් එකෙන් ලර්නින් මෝඩ් එකෙන් ප්‍රශ්න 50න් 10ක් හරි 120යි. ඔයාලට ආයෙවට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයා කරපු ඒවා. මේක තමයි මට කියලා දෙන්න ඕන උනේ මේ වීඩියෝ එකෙන්. ඒ කියන්නේ ලර්නින් මෝඩ් එකෙන් කොහොමද පේපර් එක ප්‍රැක්ටිස් කරන්න කියලා. හරි එහෙනම් අපි ඊළඟට හමු වෙමු තව වීඩියෝ එකකින්. මට තව ටික දේවල් ටිකක් කියලා දෙන්න තියෙනවා. අපි ඒවෙන් හමු වෙමු. එහෙනම් ඔයගලන්ට බොහොම ස්තුතියි.